අද අපි එකතු වෙලා ඉන්නේ 2026 උසස් පෙළ සාමාන්‍ය පොදු පරීක්ෂණය කලින් තොරතුරු හා සාමාන්‍ය දැනුම ගැන ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න. හරි. අපි ප්‍රශ්න එකින් එක බලමු. ඔයගොල්ලන්ට වැදගත් දෙයක් තිබ්බොත් අනිවාර්යෙන්ම ගන්න. ශ්‍රී ලංකාව ස්වාධීන රටක් වූ දිනය කවදාද? 1948 පෙබරවාරි 4. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළ පළමු රට කුමක්ද? එංගලන්තය. ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ නායක ලෙස පත් වූ පළමු කාන්තාව කවුද? ගීතා විශ්වනාත්. ශ්‍රී ලංකාව එක්දින ජාත්‍යන්තර ලෝක කුසලාන ජයග්‍රහණය කළ අවුරුද්ද කුමක්ද? 1996. මීටර් 100 පිරිමි ලෝක රෙකෝඩයේ ඉතිහාසයේ දීර්ඝ කාලයක් තබාගෙන සිටි ක්‍රීඩකයා කවුද? උසෙන් බෝල්ට්. සුපරි බෝල් ක්‍රීඩා කරනු ලබන්නේ කුමන ක්‍රීඩාවේද? ඇමරිකානු පාපන්දු. 2024 පැරිස් ඔලිම්පික්ස් පැවැත් වූ රට? ප්‍රංශය. ද ඇල්ස්ටර් යනු කුමන ජාත්‍යන්තර රගර් කණ්ඩායමේ අන්වර්ථ නාමයද? අයර්ලන්තය. නෙට්බෝල් ක්‍රීඩාවේ එක් කණ්ඩායමකට ක්‍රීඩකින් කී දෙනෙක් පිටියේ සිටිනු ලබයිද? 7 දෙනෙක්. ලෝකයේ වේගවත්ම ක්‍රිකට් පන්දු යවන ක්‍රීඩකයා ලෙස සැලකෙන්නේ කවුද? ෂොයිබ් අක්තර්. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය කුමක්ද? මහනුවර අස්ගිරි ජාත්‍යන්තර ක්‍රීඩාංගණය. රගර් ක්‍රීඩාව ආරම්භ වූ පාසල කුමක්ද? රග්බි පාසල. එංගලන්තය. ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් නායකයා කවුද? බන්දුල වර්ණපුර. ලෝක ටෙස්ට් ශූරතාවය ජයග්‍රහණය කළ පළමු කණ්ඩායම කුමක්ද? නවසීලන්තය. ඔලිම්පික් ධජයේ වළලු 5 නිරූපණය කරන්නේ කුමක්ද? ලෝකයේ මහද්වීප 5. ඉන්දීය ප්‍රීමියර් ලීග් ශූරතාවලිය ආරම්භ කළ අවුරුද්ද කුමක්ද? 2008. ටෙස්ට් ක්‍රිකට් තරගයේදී කඩලු 10ක් ලබාගත් පළමු ශ්‍රී ලාංකික පන්දු යවන්නා කවුද? ප්‍රභාත් නිස්සංක. ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නිල භාෂා කීයක් තිබේද? 2යි. ඉංග්‍රීසි සහ ප්‍රංශ. ශ්‍රී ලංකාව ක්‍රිකට් කණ්ඩායමේ ලාංඡනය ඇති වර්ණ තුන කුමක්ද? නිල්, රන්, සුදු. පහපන්දු ක්‍රීඩාවේ ෆීසා ලෝක කුසලානය ජයග්‍රහණය කළ පළමු රට කුමක්ද? උරුගුවේ. ටෙස්ට් ක්‍රිකට් තරගයේදී කඩලු 10ක් ලබාගත් පළමු පන්දු යවන්නා කවුද? ජිම් ලේකර්. එංගලන්තය. ලෝකයේ විශාලම ක්‍රිකට් ක්‍රීඩාංගණය කුමක්ද? නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණය. ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම ලබා දුන් ක්‍රීඩකයා කවුද? සුසන්සිකා ජයසිංහ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පිහිටුවන ලද්දේ අවුරුද්ද කුමක්ද? 1909. තාමත් channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන් යන්න. මොකද ඔයගොල්ලන්ට මේ වගේ වැදගත් තොරතුරු ඉස්සරහටත් ලබා ගන්න. හරි. අපි යන් ඊළඟ ප්‍රශ්න ටිකට. ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණය ලබා ගන්න ලද්දේ කුමන රටට එරෙහිවද? ඉන්දියාව. ශ්‍රී ලංකාවේ අයිරින්ඩ ෆයිනෑන්ස් යනුවෙන් හඳුන්වන ලද්දේ කුමක්ද? ඩිජිටල් අනන්‍යතාවය මත පදනම සැපයන මූල්‍ය සේවා. ශ්‍රී ලංකාවේ ජාතික ගෙවීම් පද්ධතිය සැපයීම සඳහා ලංකාපය විසින් හඳුන්වා දෙන ලද නව ගෙවීම් ක්‍රමය කුමක්ද? ලංකාපය QR කෝඩ් පද්ධතිය. ශ්‍රී ලංකාව මහ බැංකුව නම කුමක්ද? සෙන්ට්‍රල් බැංක් ඔෆ් ශ්‍රී ලංකා. ශ්‍රී ලංකාවේ අගනුවර කුමක්ද? ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ. ලෝකයේ උසම කන්ද කුමක්ද? ලෝක උසම කන්ද එවරස්ට් වන අතර එහි උස 8848.86 මීටර් වේ. ලෝකයේ විශාලම සාගරය කුමක්ද? පැසිෆික් සාගරය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිහිටවන වර්ෂය 1948 අප්‍රේල් 7. ශ්‍රී ලංකාවේ පළමු ජනාධිපතිවරයා කවුද? විලියම් ගෝපල්ල මහතා. ශ්‍රී ලංකාවේ පළමු අගමැතිවරයා කවුද? ඩී.එස්. සේනානායක මහතා. ශ්‍රී ලංකාවේ උසම කන්ද කුමක්ද? එහි උස කීයද? ශ්‍රී ලංකාවේ උසම කන්ද පෙදුරු තලාගල වේ. එහි උස මීටර් 2524කි. ශ්‍රී ලංකාවේ ජාතික සත්වයා කවුද? දඬුලේන. ශ්‍රී ලංකාවේ යුනෙස්කෝ ලෝක උරුම තැන් වලින් එකක්. සීගිරිය. ලෝකයේ පළමු කාන්තා අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය. පෙනිසිලින් ඖෂධය සොයාගත් විද්‍යාඥයා කවුද? ඇලෙක්සැන්ඩර්. දෙවන ලෝක යුද්ධය පැවති කාල සීමාව කවදාද? දෙවන ලෝක යුද්ධය 1939 සැප්තැම්බර් 1 දින ආරම්භ වී 1945 සැප්තැම්බර් 2 දින නිමාවට පත්විය. ආසියාවේ විශාලතම වනාන්තරය කුමක්ද? මොන්සූනල්. ලෝකයේ විශාලම දූපත කුමක්ද? ග්‍රීන්ලන්තය. ඉන්දියාවේ නිදහස් සරණ නායකයා කවුද? මහත්මා ගාන්ධි. ලෝකයේ විශාලතම ආර්ථිකය කුමක්ද? ඇමරිකා එක්සත් ජනපදය. ලෝකයේ උසම ජලපත කුමක්ද? කැරකයි මරු. පළමු පරිගණක වැඩසටහන ලියූ පුද්ගලයා කවුද? අඩා ලස්ලස්. චන්ද්‍රයා මත
පළමුව පියවර තැබූ පුද්ගලයා නීල් ආම්ස්ට්‍රෝං. ටෙලිෆෝනය සොයාගත් විද්‍යාඥයා ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල්. නොබෙල් ත්‍යාගය ආරම්භ කළේ ඇල්ෆ්‍රඩ් නොබෙල්. ලෝකයේ ප්‍රමාණයෙන් විශාලතම රට කුමක්ද? රුසියාව. 2024 ඉන්දියානු මැතිවරණ ජයගත්තේ BJP. IMF 2024-25 වැඩසටහනේ අරමුණ. රාජ්‍ය ණය ප්‍රතිසංස්කරණය. වර්තමානයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය පාලනය කරන මූල්‍ය ප්‍රතිපත්තිය කුමක්ද? ස්ථාවර මූල්‍ය ප්‍රතිපත්තිය. තාම channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න කියලා ඉල්ලනවා. ඉතින් හැමෝටම සුවපතනවා.